හැමෝටම සුබ වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් 21 ට්‍රිප් එකක් තියෙනවා යනවාද? 21 වෙනිදාට නුගේගොඩට යන්න ට්‍රිප් එකක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් අපේ විපක්ෂයේ සෙට් එක ඉතින් ඒකේ පූර්ණ අනුග්‍රහය දරන්නේ අපේ නාමල් මහත්තයා. ඉතින් නුගේගොඩ පැත්තේ ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා පොඩ්ඩක් හූ කියලා එන්න පුළුවන්. ඉතින් ගෙදෙට්ටලා ඉතින් ඔය නිකන් ඉන්න එකේ කෑම බීම ටික පීදෙනවා. පොඩ්ඩක් මත් වෙන්නත් ඉතින් ඒවත් හම්බ වෙයි. ඉතින් යන්න දෙන්නේ. හැබැයි ඉතින් මේ යන බස් එක ගැන පොඩ්ඩක් අපි කතා කරන්න ඕන. මේ බස් එක නවත්තලා තියෙන මැදමුණනේ. කොට උඩ තමයි තිබ්බේ. ඉතින් මේක කලින් ඩ්‍රයිවිං කරේ අපේ මහින්ද මහත්තයා. මිනිහා ඉතින් පොඩ්ඩක් ඔය වයසට ගිහිල්ලා ඇවිද ගන්න බැරි හින්දා ඉතින් පොඩ්ඩක් දැන් ඩ්‍රයිවිං කරන්න අමාරුයි. මිනිහා දැන් ඉතින් ඩ්‍රයිවිං සීට් එකෙන් බහලා ඒක නාමල් මහත්තයාට දීලා තියෙනවා මේක අරන් ඵලයන් ඉස්සරහට කියලා. ඉතින් දැන් නාමල් තමයි ඩ්‍රයිවිං කරන්නේ. නාමල් ඩ්‍රයිවිං කරලා දැකලා තියෙනවද? ඔය එක බර වාහන එහෙම ඉස්සර ඩ්‍රයිවිං කරා බලෙද්දි මතක ඇතිනේ. කොහමද දැන් නාමල් තමයි ඩ්‍රයිවිං සීට් එකේ ඉඳන් ඉන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයාලා ඉතින් ගෙදෙට්ටලා නිකන් ඉන්න බැරි හින්දා ඉතින් බස් එක රෝද හතරක් තියෙන්න බෑ. මේක කොට උඩින් තිබ්බේ. එක පැත්තක රෝදයක් වෙලා තියෙනවා මෙහෙම වෙලා හරි. දැන් කොහම හරි එක පැත්තක රෝදයක් වෙලා තියෙනවා. සුවර්ණයි ඉතින් කොයි වෙලාවෙ ගැලිලා විසික් වෙයිද කියලා. කොහම හරි දැන් එක පැත්තක රෝදයක් වෙලා තියෙනවා. දැන් අනිත් පැත්තට රෝදයක් එපැයි ඉතින්. එයාලා ගාව හැමදාම තිබ්බා ඉතින් ඔය පොඩි එම්මෙන් අහක දාපු රෝදයක්. ඒ තමයි ඔය ඉරාජ්ලා වගේ මාධ්‍යකාරයෝ ටිකක් හිටියා. YouTube කාරයෝ ටිකක්. ඔය සෝෂල් මීඩියා කාරයෝ ටිකක්. දැන් උන් කොහම හරි මේ රෝදයක් වෙලා තියෙනවා. ඉතින් බස් එක එක පැත්තකට රෝද දෙකකින් ගමනක් යන්නත් බෑ. ඉතින් තව රෝදයක් හොයලා ඉතින් ඔටෝම රෝදයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා මේ MPP ආණ්ඩුව. මොකද අපි දැක්කනේ මෙයාලා අමු වාමාංශික විදියට නෑවේ. පට්ට වාමාංශික විදියට ඇවිල්ලා අමු ධනේශ්වර වැඩපිළිවෙලක් ඉස්සරහට අරයි යන ගමන් අර කතාවට කියන්නේ JR ල නොකරපු දේවල් කරගෙන දැන් ඉස්සරහට යන්න හදන්නේ. අපි බලමු කොහොමද යන්නේ කියලා. ඉතින් එයාලා ඔටෝම නාමල් අරයි යන ඩ්‍රයිවිං කරන බස් එකේ රෝදයක් බවට පත් වෙලා තියෙනවා ආණ්ඩු විරෝධය කියන එක. ඉතින් ඒක ජනතාව ඇතුලේ තියෙනවා. ඒක දැන් ඉතින් වෙලා රෝදයක් වෙලා තියෙනවා බස් එකේ. දැන් රෝද තුනක් හරි. ඉතින් කොහොම හරි එක රෝදයක අඩුව තිබ්බා. හැබැයි ඉතින් ওই නාමල්ලා රාජපක්ෂලත් එක හැමදාම ගමනක් යද්දි රෝදයක් වෙලා හිටියා මේ රටේ අර කහකඩේව් ටික බුදුහාමුදුරුවන්ගේ බුදුදහම විකුණගෙන සිවුරක් දාගෙන ජීවත් වෙන උන් ටික රාජපක්ෂ නිකාය උන් ටික ඉතින් උන්ට යන්නේ එනවන් නැතු හිටියේ උන්ට වැලේ වැල් නැතු හිටියේ උන් අර රෝදයක් වෙලා හිටියට උන් දැන් හතරස් වෙලා හිටියේ උන්ට යන්න විදිහක් තිබ්බේ නැහැ. ඉතින් උන් කොහොම හරි බැලුවා ඔක පොඩ්ඩක් රවුම් කරගන්න. මේ ළඟදී ඉතින් ටීකුණාපලේ පොඩි ෂෝ එකක් ගැව්වා. ටීකුණාපලේ පැත්තේ ගිහිල්ලා ඉතින් බුදු පිළිමයක් එහෙම උස්සන් ගෙනලා තියලා ඒකත් ඉතින් හරියට කරගන්න බැරුණා. හැබැයි ඉතින් අර ටීකුණාමලේ ඉන්න මෝඩ දේශපාලඥයෝ වගේ මෝඩ දන්නේ නැහැ ඉතින් කට්ටිය නගින උන්ගේ බලුගම එක කියලා. සමහරව ජාතිවාදීත් ඉන්නවනේ ඉතින්. කොහොම හරි ගමන් නැහැ ඉතින් ඔයක දැන් රාජ්‍ය අනුග්‍රහයෙන් නිවුස් එකක් වෙලා දැන් උන්ට අර හතරස් වෙලා ඒක පොඩ්ඩක් දැන් රවුම් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මොකද අපේ ඉන්නවනේ සිංහල බෞද්ධ කියද්දි කැකෑරෙන හදවත් තියෙන ටිකක්. ඉතින් උමුත් ඉතින් ආය අරක ඉතින් ජාති අනතුරේ ආගම අනතුරේ කියලා දැන් පොඩි සීන් එකක් ඔළුවේ දාලා ඉන්නවා ඉතින්. ඒ හින්දා අරුන්ට පොඩ්ඩක් දැන් රවුම් වෙන්න පුළුවන් ඔය බලංගොඩ ආදයාටයි ඔය ඥානසාරට එහෙම පොඩි ගේම් එකක් ගහලා ඉතින් ආයර සිංහල බෞද්ධ කියන එක දැන් පොඩ්ඩක් උස්සගෙන රවුම් කරගන්න අවස්ථාව හම්බෙලා තියෙනවා. ඒකට ඉතින් අනුග්‍රහය දුන්නේ රාජ්‍ය අනුග්‍රහයම දුන්නේ ආණ්ඩුවෙන්. මොකද අර බුදු පිළිමයක් උස්සන් කියලා පොලිසිය තියලානේ ආරක්ෂාව දීලා තියෙන්නේ. ඒ වගේ ඉතින් අපි දන්නේ නැහැ ඉතින් මේ වගේ තීන්දුව తీරන ගන්න කවුද කියලා. කොහොම හරි දැන් උන්ට නැවත අවස්ථාව හම්බෙලා තියෙනවා. ඉතින් දැන් රෝද හතර හරි 21 දැන් ට්‍රිප් එක යන්න ගෙදෙට්ටම බස් එකේ එයි. අපිට කියන්න තියෙන ඉතින් ඕක අර මේ කකුල තියලා නගින පඩි එහෙම බලන්න එහෙම තියද්දි මෙහෙම යයි. ඉතින් මේ ගිහිල්ලා ඉවරලා ඉතින් නැගලා යද්දිත් ඉතින් රෝද හතර සුවර්ණයි කොයි වෙලාවෙ ගැලවිලා විසික් වෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් පරිස්සමෙන් ඵලයල්ලා යනවා නම් මොකද මේ උඹලගේ ජීවිතේ අනතුරේ ওই බස් එකේ නගිනවම කියන්නේ. ඉතින් ওই බස් එකේ යනවම කියන්නේ උඹලගේ ජීවිතේ අනතුරේ. උඹලගේ දරු පැටවුන්ගේ ජීවිතේ අනතුරේ. මේ රටේ මේ රටේ රට අනතුරේ. ඉතින් හැමෝගෙම ජීවිත අනතුරේ. මොකද අපි ඕවා ගියපු බස්නේ ඔය දන්නවනේ බස් වල ගියපුම අනාරක්ෂිත බස් වල ගියපුම මොකද වෙන්නේ කියලා. ඉතින් උඹලා යනවා නම් ඵලයලා පොඩි එන්ජොයි පාරක් දාලා කෑ ගහලා එන්න පුළුවන්.
හැබැයි ඉතින් මේ යන්නේ නැත්තම් ගෙදෙට්ටලා හිටපල්ලා. මොකද ජීවිතේත් රැක ගන්න පුළුවන්, රටත් රැක ගන්න පුළුවන්, දරුවන්ගේ අනාගතේත් රැක ගන්න පුළුවන්. හැබැයි ඉතින් ගෙදෙට්ටලා යන්න මොකක් හරි ට්‍රිප් එකක් යන්න එපයි. යන්න පුළුවන් බස් එකක් ගැන හිතපල්ලා. අධ්‍යයනය කරපල්ලා. දේශපාලනික කියව ගනින්න. දේශපාලනිකෝ කියව ගන්න මේක වැඩේ. එච්චරයි ඉතින් 21 යනවා නම් ඵලයල්ලා ඉතින් අපිට අවුලක් නැහැ. අන්තිමට කෙඳිරි ගන්න එපා.